කොහොමදලම ඔයාලට පොරොන්දු වුණා වගේම අපේ කතාවේ 3 වෙනි එපිසෝඩ් එකත් තරම් ඉක්මනටම ඔයාලව බලන්න ආවා. මේකෙන් Gangster Creature Season 1 එකේ 5-6 එපිසෝඩ්ස් දෙක මම ඔයාලට අරන් එනවා. කලින් එපිසෝඩ් එක මම ඔයාලට මතක් කරන්න යන්නේ නැහැ. අමතකයි නම් දුවලා ගිහින් සෙකන්ඩ් එපිසෝඩ් එක චුට්ටක් බලලා එන්න. හරි කලබලයේ ඇස්සේ පැනලා ගියපු ජොන්ටෙක්ව එයාගේ යාළුවොත් එක්ක ඉද්දිම ජපන් සොල්දාදුව විසින් අල්ල ගන්නවා මේ එපිසෝඩ් එක ආරම්භ වෙන්නේ අන්න එතනින්. ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එක ඉවර වුණේ අර සත්‍යය ටේසන් ඉස්සරහටම ආපු තැනින් මෙතනින් ඉස්සරහට එතනින් දැන් කතාව කියාගෙන යනවා. ඔයාට මට මේ සත්‍යය හොරු වුණාට ටේසන් සහ චේයොක්ට ප්‍රථම වතාවට තමයි මේ සත්‍යයව මුණ ගැහෙන්නේ. එයා හැසිරෙන්නේ මොන විදිහටද කියලාවත් ටේසන් දන්නේ නැහැ. එකපාරටම මේ සත්‍යය ටේසන්ටත් පහර දෙන්න පටන් ගන්නවා. මේ සතාගේ තියුණු අණ්ඩකට ටේසන්ගේ අතකුත් තුවාල වෙලා මේ වෙනකොට රූම් එක ඇතුළේ හිටපු චේයොක් එළියට ඇවිත් මේ සතාට ෂූට් කරනවා. ඒ පොඩි ටයිම් එක ප්‍රයෝජනයට අරන් මෙතනින් දුව ගන්න පුළුවන් වුණත් මේ සතා දිගින් දෙකටම මේ දෙන්න පස්සේ පන්නනවා. චේයෝගේ තාත්තත් මේ වෙනකොට මේ දෙන්න ඉන්න ෆ්ලෝ එකට ඇවිත් ඉන්නේ. එයාත් පළවෙනි වතාවට තමයි මේ සත්‍යව දකින්නේ. එයා ළඟ තියෙන පුංචි දේවල් ටිකක් පාවිච්චි කරලා ගින්නක් අවුලවලා ඒ සතාව ටිකකට නතර කරන්න චේයෝගේ තාත්තට පුළුවන් වෙනවා. මේ වෙනකොට චේයෝක් ටේසන් එක්ක බොයිලර් කාමරයක් අස්සේ ඉන්නේ. අර සතාගෙන් බේරෙන්න හිතාගෙන තමයි එයාලා මෙතනට යන්නේ. හේත් ඒක තනිකරම ජපන් සොල්දාදුවන්ගෙන් පිරුණු තැනක්. චේයෝක්ව වෙනත් තැනකටත් ටේසන්ව සෝම කියන සොල්දාදුවත් ඇවිත් තැන් දෙකකට අරන් යනවා. චේයෝක්ව අරන් යන සොල්දාදුව මහ නපුරු විදිහට තමයි චේයෝක්ට සලකන්නේ. මේ සෙබළු අතර අර කලින් චේයෝක්ට උදව් කරපු ජොසෙන්ජින් කියන තරුණ සෙබළත් ඉන්නවා. උන් මහ දරුණු විදිහට චේයෝක්ගෙන් ප්‍රශ්න කරනවා. චේයෝක්ට හොඳටම පහර දෙනවා. ඇගේ උඩු ඇඳුම පවා ඉරලා දානවා. ඒත් මෙතනට කර්නල් කැතෝ ඇවිත් ඇයව එක්කන් යනවා මෙතනින්. මේ අතර ටේසන්ව අරන් යනවනේ සෝම කියලා සොල්දාදුවෙක්. මේ මිනිස්සයා ටේසන්ව අරන් යන්නේ ඩීල් එකක් කතා කරගන්න. මේ වෙනකොට ප්‍රහාර වලින් ජපානයේ ටෝකියෝ විනාශ වෙලා නිසා මේ සෝම කියන මිනිස්සයාට ගියුන්සන් වලින් නිවසක් සහ ව්‍යාපාරයක් ඕනෙලු. අන්නේ කොන්දේසිය පිට මේ මිනිස්සයා ටේසන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ටේසන්ව ආයමත් භූගත බන්ධනාගාරයට අරන් ඇවිත් එතන ඉන්න සෙබළු දෙන්නත් එක්ක මේ සෝම කියන මිනිස්සයා පිට වෙලා යනවා. ඒ යන්නේ ටේසන්ට ප්‍රිසන් එකේ යතුරත් බාර දීලා. ඒ විදිහට ටේසන්ව ගෙනත් දාන්නේ ජුන්ටේක්ගේ යාළුවෝ දෙන්න ඉන්න කූඩුව ඇතුළට. ජුන්ටේක්ව මේ වෙනකොට රසායනාගාරයේ හිර කරලා ඉන්නේ. එයාට මොකක්ද වෙන්න තකුත් දෙනවා. මේ රෝහලට සහ ජපන් හමුදාවට විරුද්ධව වැඩ කරන ඔක්කොගෙම නම් ටික මේ ජුන්ටේක්ට ලියන්න කියන කොලයක වෙන කරන්නම දෙයක් නැති නිසා ජුන්ටේක් අඬන ඒ හැම කෙනෙක්ගේම නම් ලියනවා ඒ සුදු පාට කොලේ. ප්‍රිසන් එක ළඟ ඉන්න සොල්දාදුව ටික ඉවත් වෙලා ගියාට පස්සේ ටේසන් හිර කුඩුවෙන් එළියට ඇවිත් ආයෙත් අගුළු දානවා. එතන ඉන්න අයව බේර ගන්න අපහු එනවා කියන පොරොන්දුව දීලා. මොකද ටේසන් දන්නවා මෙතනින් එළිය තත්ත්වය ගැන. එළියේ ඉන්නවට වඩා මෙතන මේ මිනිස්සුන්ට ආරක්ෂිත නිසා. දැන් මියොන්ජාව හොයාගන්න කලින් ටේසන් චේයෝක්ව හොයාගන්න ඕනේ. අර සෝම කියන සොල්දාදුවගෙන් ටේසන් කලින්ම අහගන්නවා චේයෝක්ව රඳවලා ඉන්නේ කොතනද කියලා. මේ වෙනකොට චේයෝක් ඉන්නේ කර්නල් කැතෝ ළඟ. එයා ටිකක් විතර හොඳ මූණක් මවාගෙන චේයෝක්ට ලොකු ෂර්ට් එකකුත් දෙනවා ඇඳ ගන්න. අවුරුදු 10කට කලින් නැති වුණ අම්මව හොයාගෙන ආපු මේ කෙල්ලගේ ඇස් දෙක Tamanට හොඳට පුරුදුයි කියලා කර්නල් කැතෝට දැනෙනවා. චේයෝගේ අම්මගේ නම ඇහුවට පස්සේ තමයි කර්නල්ට මීටර වෙන්නේ ඇත්තටම මේ කවුද කියලා. මැන්චූරියාවේ ඉඳලා ගෙන ආපු නජින්ලා 8 දෙනාගෙන් 4 දෙනෙක්ම යොදාගෙන පරීක්ෂා කළා. ඒ 4 දෙනාගෙන් එක නියැදියයි සාර්ථක වුණේ. ඒ තමයි අර සත්වය බවට පත් වුණ චේයෝගේ අම්මා සේෂින් මත කරපු පරීක්ෂණය. මේ කර්නල් හිතනවා සේෂන්ගේ ජානවලට සම්බන්ධ තව කෙනෙක් මතත් මේ පරීක්ෂණය සාර්ථක වෙයි කියලා. ඒක නිසා අර නජින් ජීවියෙක්ව දාපු වතුර එකක් චේයෝක්ටත් බොන්න කියලා දෙනවා. අම්මා ගැන ඇත්ත තාමත් චේයෝක්ට කියන්නේ නැතුව. මේ අතර ටේසන් බටයින්ට අහු නොවී චේයෝක් ඉන්න තැන හොයා ගන්නවා. චේයෝක් ආයෙත් හිර කරලා ඉන්නේ. එයාගේ අම්මව හිර කරලා ඉඳපු හිර කෝඩුවෙමයි. අම්මා ලියලා තිබුණ සටහනක් දැකලා චේයෝක් දැනගන්නවා එයාගේ අම්මා මෙතන ඉඳලා තියෙනවා කියලා. මේ වෙනකොට රෝහලෙන් පිට ගියුන්සන් වල නවල් මහත්මිය ජුන්ටේගේ එහෙම නැත්නම් ටේසන්ගේ යාළුවගේ තාත්තත් එක්ක එකතු වෙලා ස්තලස්ම ක්‍රියාත්මක කරන්න හදනවා. හොස්පිටල් එක ඇතුලේ ඉන්න අය වැලියට ගන්න ප්‍රොෆෙසර් ඉජිරෝට සල්ලි දුන්නත් පුතාව නිදහස් කරලා එවන්න කියලා මෑන්ව විශ්වාස නැති නිසා නවල් මහත්මියගේ යෝජනාවට එකඟ වෙන්න ජුන්ටේගේ තාත්තා තීරණය කරනවා. මට ඔයා නැතුව ගොඩක් පාළුයි මගේ ආදරණීය දියණිය චේයෝක් කියලා ලේවලින් බිත්තියේ ලියලා තියෙන සටහන දිහා බලාගෙන චේයෝක් ගොඩක් වෙලා අඬනවා. පිටතේ ඉන්න සෙබළුන්ට පහර දීලා ටේසන් ඇවිත් චේයෝක්ව මෙතනින් එළියට ගන්නවා.
සැලස්මානව නම් කොහොම හරි මියොන්ජාව හොයාගෙන මේ අපායන් පුළුවන් ඉක්මනට පිට වෙලා යන්න ඕනි. ඒත් හදිස්සියෙම අම්මා මේ තැන ඉඳලා කියලා දැනගත්තට පස්සේ චේයොක් එයාගේ තීරණය වෙනස් කරනවා. ටෙසන්ට මියොන්ජාවත් අරන් මෙතනින් පිට වෙලා යන්න කියලා ඒ අයගේ අම්මව හොයන්න යන්න තීරණය කරනවා. මේ වෙද්දි නම් චේයොක් ටේසන් ගැනත් හිතන්න පටන් අරන් දෙන්නම දෙන්නට ආදරය කරන්න පටන් අරගෙන ඒත් සමනොදී බැරිකමට සමදේලා පාරවල් දෙකක යන අමාරු තීරණය ගන්න මේ දෙන්නට සිද්ධ වෙනවා. සමුගන්න මොහොතේ දිගටම ජීවත් වෙන්න කියලා ටේසන් චේයොක්ට කියනවා. පොරොන්දු වෙන විදිහටම හිර කරලා ඉන මිනිස්සුන්ව බේර ගන්න ටේසන් එනවා. ඒත් එතන සම්පූර්ණයෙන්ම හිස්. ජපන් සොල්දාදුවන්ට අහුවෙලා ඉන්න මේ මිනිස්සුන්ව බේරගන්නේ මේ ටේසන් ආවට පස්සේ ඒත් ඊට වඩා කරදරයකට ඊළඟට මේ අයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර සත්ත්වය මේ අය පස්සේ එළවන්න පටන් ගන්නවා. මිනිස්සු ටික පරිස්සම් නැති තැනකට යනකම් කවර් කරන්න ටේසන් ඒත් එයාටත් ගොඩක් වෙලා අල්ලන් ඉන්න අමාරුයි. මෙතන තියෙන කම්ප්‍රෙස්ඩ් නයිට්‍රජන් ගෑස් ටැංකි ටික දැක්කහම ටේසන්ට අදහසක් පහළ වෙනවා. එයා මේ එක ටැංක් එකක වෑල් එකක් රිලීස් කරනවා. ඒ නයිට්‍රජන් වායුව නිසා මේ සත්ත්වයා නිර්වින්දන තත්ත්වයට පත් වෙනවා. හැබැයි මං ඔයාලට කලින් කිව්ව මතක ඇති නයිට්‍රජන් නිසා නිර්වින්දනය වූ විට මේ සත්වයාගේ ඇඟෙන් හිම වැනි පාවෙන ද්‍රව්‍යයක් පිට වෙනවා කියලා. අන්න ඒ සංසිද්ධියම මෙතනදිත් සිද්ධ වෙනවා. හැබැයි ඊට කලින් මෙතනින් පැන ගන්න ටේසන්ට පුළුවන් වෙනවා. ඔයාලට මතක ඇතිනේ මේට ටික වෙලාවකට කලින් චේයොක්යාගේ අම්මා ගැන ඇත්ත දැනගන්න ටේසන්ගෙන් සමෝරන් පිට වෙලා ගියා කියලා. ඉතින් මේ වෙලාවෙම රෝහලේ අනිත් පැත්තේ සිද්ධ වෙන දේ මං ඔයාලට කියන්නම්. අර දරුණු සත්වයා බවට පරිවර්තනය වෙලා ඉන්නේ චේයොක්ගේ අම්මා කියලා අපි දැනන් හිටියට ඒක චේයොක් දන්නේ නැහැනේ. ඉතින් මේ වෙලාවේදී කර්නල් කැතෝ අන්න ඒ ගැන චේයොක්ට කියනවා. චේයොක්ට බොන්න දීපු වතුරේකෙත් නජින් කෙනෙක් ඉන්නවා. වෙලාවට චේයොක් එක බීලා නැහැ. ඒ විදිහට අතේ තියාගෙන චේයොක් අහන්න අකමැති ඒ ඇත්ත කර්නල් කැතෝ චේයොක්ට කියනවා. තමන්ගේ ආදරණීය අම්මා ඒ වගේ දරුණු සත්වයක් බවට පත් වෙලා කියන දේ දුවෙක්ට දරා ගන්න අමාරු දෙයක්. ඒ ඉන්නේ ඇත්තටම තමන්ගේ අම්මා සේෂන් කියලා එයා කොහොමද විශ්වාස කරන්නේ? එයා කර්නල් කැතෝට පහර දෙනවා. ඒක ඇත්ත නෙමෙයි නේද කියලා අහන ගම. මේ අතර ටේසන් බේරගත්ත පිරිසෙක් ඉන්නේ. එයා එනකන් ඉන්නේ නැතුව කිසිම සැලැස්මක් නැතුව පැනලා ආපු නිසා අහිංසක මිනිස්සුන්ට මැරෙන්න ඕන එක ගැන එයා ගොඩක් තරහින් ඉන්නේ. ඒක නිසා ටේසන් පුළුවන් තරම් හයියෙන් ජුන්ටේගේ යාළුවට බනිනවා. මෙතනට චේයොක්ගේ තාත්තත් එනවා. ඒත් චේයොක් මෙතන නැහැ කියලා දැනගත්තාම එයා ගොඩක් බය වෙනවා. බේරගත්ත පිරිසව ආරක්ෂිත තැනකට ගෙනියන වගකීම චේයොක්ගේ තාත්තට බාර දීලා චේයොක්ව හොයාගෙන යන්න තීරණය කරනවා ටේසන්. මේ අතර පහළ භූගත බන්ධනාගාරයේ හිස් නිසා ප්‍රොෆෙසර් ඉචිරෝ අර සෝම කියන සොල්දාදුවට දැඩි ලෙස පහර දෙනවා. මොකද හිරකාරයෝ ගැන වගකීම තියෙන ඔහුට. පැනලා ගිය ජොසන් වැසියෝ ටික ඉක්මනටම හොයාගත්තේ නැත්නම් තමුන්ගේ පවුල පිටින් මරලා දානවා කියලා ප්‍රොෆෙසර් ඉචිරෝ මේ මනුස්සයට තර්ජනය කරනවා. සේෂන් නිර්වින්දනය වෙලා ඉන්න කියන ආරංචිය මුළු රෝහල පුරාම පැතිරෙනවා. චේයොක් ජපන් සොල්දාදුවෙකුගේ ඇඳුමකට මාරු වෙලා කර්නල් කැතෝ අරන් යනවා සේෂින්ව හොයන්න. චේයොක් විශ්වාස කරනවා සත්‍යව නිර්මාණය කළා නම් ආයෙත් ඒ සත්වයව මිනිසෙකු බවට පරිවර්තනය කළ හැකි ක්‍රමයක් කර්නල් දන්නවා ඇති කියලා. ඒත් යන අතරමඟදී නැවතත් චේයොක්ව තමන් යටතට ගන්නවා මේ කර්නල් සොල්දාදුවන්ගේ උදව්වෙන්. මේ අතර නවල් මහත්මියගේ සහ ඉෂිකා වගේ සැලැස්මට අනුව පොලිසිය විසින් රෝහල පරීක්ෂා කරන්න එනවා ලොකු ට්‍රක් දෙකකුත් එක්ක. මෙන්න මේ එක ට්‍රක් එකක ඩ්‍රයිවර් තමයි මිස්ටර් ගෝ. ඒ කියන්නේ රෝහල ඇතුලේ ඉන්න ටේසන් ඇතුළු පිරිසව එළියට ගන්න තමයි මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. පොලිසිය විසින් රෝහල පරීක්ෂා කරන කාලය අතරතුර මේ අය කොහොම හරි මේ ට්‍රක් එකට නැග ගන්න ඕනි. රෝහල ඇතුලේ වගේම රෝහලෙන් පිටතත් ලොකු සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා මේ මිනිස්සු ටික බේරගන්න. එයාලා මේ වෙනකොටත් සංවිධානගත වෙමින් ඉන්නේ. ඊළඟට අපිට ආයෙත් පෙන්නන්නේ රෝහල තුල සිද්ධ වෙන දේ. මේ වෙනකොට චේයොක්ව හිර කරලා ඉන්නේ සේෂන්ගේ කෝඩුවේ කර්නල් කැතෝට ඕනි සේෂන් මොන විදිහකට තමන්ගේ දුවව අඳුරගනීද කියලා දැනගන්න. හදිස්සියකදී ඕනි වුණොත් නයිට්‍රජන් ගෑස් ටිකත් ලෑස්ති කරගෙන සේෂන්ව රිලීස් කරනවා චේයොක් ළඟට එන්න පුළුවන් විදිහට. කොහොම හරි ටේසන් හොයා ගන්නවා චේයොක්ව හිර කරලා තියෙන තැනත්. එයාත් රහසිගත මාර්ගයක් දිගේ මේ තැනට එනවා. මේ හැම වෙලාවකම වගේ අර තරුණ ජොසන් සොල්දාදුව ජොසෙන් ජින්ගෙන් මේ අයට උදව් ලැබෙනවා. කර්නල් කැතෝ බලාපොරොත්තු වෙන්නේ සේෂන් චේයොක්ව මරයි කියලා. ඒත් සිද්ධ වෙන්නේ කිසිසේත්ම ඔවුන්ට විශ්වාස කළ නොහැකි දෙයක්.
අවුරුදු 10කට පස්සෙත් මේ ඉන්නේ තමන්ගේ දුව කියලා තේරුම් ගන්න මේ සේෂින් සත්වයාට පුළුවන් වෙනවා. එයා චේයොක්ට පහර දෙන්නේ නැහැ. ඒක දැක්කහම කැතෝට තරහයි. එයා සොල්දාදුවන්ට වෙඩි තියන කරනවා. ඒත් හරි ලස්සනට එයාගේ අඬවලින් කේජ් එකක් හදලා චේයොක්ව ආරක්ෂා කරගන්න සේෂින්ට පුළුවන් වෙනවා. නපුරු රාක්ෂයෙක් වුණත් දරසෙනෙහස ඉස්සරහා පරාද කරන්න පුළුවන්. ඒක තමයි අම්මගේ ආදරය. වෙඩිවලට කොහොමවත් මේ සතා නවත්තන්න බෑ. ඒක නිසා සියලුම නයිට්‍රජන් වායුව මුදා හරිනවා. ඒ කලබලය ආසේ චේයොක්ව අරන් එතනින් පැන ගන්න ටේසන්ට පුළුවන් වෙනවා. කලින් වතාවල් වල වගේ නෙවෙයි සේෂින්ව නිර්වින්දනය කරන්න මේ වතාවේ ලොකු නයිට්‍රජන් ගෑස් ප්‍රමාණයක් මුදා හරින්න උනා. ඒ කියන්නේ එයා තමන්ගේ දුව වෙනුවෙන් තවත් ශක්තිමත් වෙලා. ආයමත් සේෂින්ව ශක්තිමත් කේජ් එකකට දාලා වහනවා. ඒ වගේම චේයොක්ව මරලා දාන්න කරනවා තමන්ගේ යටත් සොල්දාදුවන්ට. ඒක නිසා පිස්සුවෙන් වගේ රෝහල හැමතැනම මේ දෙන්නව හොයන්න පටන් ගන්නවා. චේයොක්ට පොඩි වෙලාවකට රෙස්ට් එකක් දෙන්න ටේසන් තීරණය කරලා එයාලා වායු නලයක් අස්සේ ඉඳගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකම් ටේසන් යාට පුළුවන් විදිහට චේයොක්ගේ හිත හදනවා. රෑ වෙනකල්ම පොලිස් ට්‍රක් ටික රෝහල ඇතුලේ තියෙන්නේ. මිස්ටර් ගෝ එයාගේ ට්‍රක් එක රෝහල පිටුපසට අරන් යනවා. බේරුණු අයට ට්‍රක් එකට නගින්න පහසු වෙන්න. චේයොක් ටේසන් ජපන් සොල්දාදුව විදිහට වෙස් වලාගෙන ජොසෙන්ජින් එක්ක අනෙක් පිටිස සැඟ වෙලා එන වාටුව පරීක්ෂා කරන්න බාර ගන්නවා. දැන් හරි දැන් කටේ මේක තන ඉන්නේ. මෙතනට අඩු මියොන්ජා විතරයි. එතකොටම අර සෝම කියන සොල්දාදුව මියොන්ජාවත් අරන් මෙතනට එනවා. මේ රෝහලෙන් පැනලා යන පිටිසට එකතු වෙන්න එයත් තීරණය කරලා. එයාලට ට්‍රක් එකට නැග ගන්න විනාඩි 10යි හම්බ වෙන්නේ. 6 ඉඳන් 6:10 වෙනකොට කට්ටියම ට්‍රක් එක ඇතුලේ ඉන්න ඕනි. හැම කෙනෙක්ම ලොකු බයකින් චකිතයකින් ඉන්නේ. මොකද මේක ඕන්ට ලැබෙන අවසන් අවස්ථාව. මේක සාර්ථක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අසාර්ථක වෙන්නත් පුළුවන්. ඉතින් ළමයි අපේ කතාවේ 3 වෙනි එපිසෝඩ් එක මෙන්න මෙතනින් අවසන් වෙනවා. මේ අයට ප්‍රශ්නයක් නැතුව මේ අඳුර අපායන් බේරිලා පැන ගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු next episode එකෙන්. ඉතින් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.